චිත්‍ර මුසාවාද කතික ගැට හැත්තේ බෝඩිං වාසී අසිරිමත් ආතල් සුරං කනේ මයිල්ගේ දොරලොක් හෝන්ස් හරස් පරීක්ෂක චිත්‍රපට කතාමාලාවේ 43 වැනි 43 වැන්න නිල්මැණික් මංකොල්ලා කෑම The Blue Gem of the iBoy Eating ඔන්න මිස්ටර් දොරලොක් හෝන්ස් ඔයගේ වැඩ පෙන්වන්න පුළුවන් වැඩක් සෙට් වෙලායි තියෙන්නේ මොකක්ද වැඩේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රෑඩ් ආරොන් මේ මචං ඉන්ස්පෙක්ටර් ආරා ෂුවර් එකටම ඔය කියන වැඩේ උඹට ජීවිතේට කරන්න බැරි එකක් නේද ඇත්ත කියන් උඹට බෑ නේද මොකද මට බැරි මට පුළුවන් මට අනේ මේ මම මේ උඹලට අනුකම්පා කරලා ඉඳලා හිටලා හරි වැඩක් ගෙනත් දෙන්නේ උඹලා මෙතන කන්න නැතුව හයින් හාගතේ මැරෙයි කියන දුකට බං නෑ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රෑඩ් අපට කන්න පින තියෙනවා නම් ඉබ්බ කොහොමත් ගෙට එනවා ඉබ්බ කිව්වේ මටද නෑ උඹ ඉබ්බ නෙමෙයිනේ මචං උඹ කප්පරි මේ මචං මැට්ටා මං උඹලට අනුකම්පා කරලා කීයක් හරි හොයාගන්න වැඩක් සෙට් කළාම ඒකට ගරු කරලා වැඩක් කරලා මට ගානක් දීපල්ලා එහෙමනේ බං සමාදානෙන් වැඩක් පවාගෙන කනවා කියන්නේ හරි ඒක හරි ඉන්ස්පෙක්ටර් අපි ඕන වැඩක් කරන්නම් හැබැයි අර ඔහේගේ බොරු අනුකම්පාව අපට එපා ඔව් ඒක ඇවිල්ලා ඔහෙට කරගන්න බැරි වුණාම අපේ කරේ ගස්සෝලා ගාන කපා ගන්න තියරියකනේ අනික ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රෑඩ් ආරොන් ඔහෙට කරන්න පුළුවන් නම් යම්කිසි වැඩක් මලාට අපිට ඒක ගෙනත් දෙයිද මචං දොරලෝකා ඔව් උඹලට තාම තේරෙන්නේ නෑ බං මගේ බොක්ක හොඳයි මචං බොක්ක අන්නේ බොරුනේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රෑඩ් ආරොන් බොක්ක කියන එක කොහොමද හොඳ වෙන්නේ බොකු කියන જાතිය නිකන් කුණු කාණු හා සමානයිනේ කොහොමද හොඳ වෙන්නේ බොකු ඔය ඉතින් තේරුම් ගන්නම නෑනේ බං මොකද්ද අවංකවම මචං මට උඹලා කෑවද ඇන්දද එහෙම කියලා මතක් වෙනකොට මචං පපුව පිච්චිලා යනවා බං බේ ඔය සේරම ඉවසු හැකි ආරා ඔය පානිය තමයි මට ඉවසන්න බැරි අද මොකද්ද උනේ මිත්‍රයා මොකක් හරි කේස් එකක් හරියට කරගන්න බැරුව වැඩ තහනම් වුණාද අදන්නේ බබ වැඩ විතරක් තහනම් වුණා නම් පොලේ පොල් හරි විකුණන්න කියලා හිත හදාගත්ත හැකි බං ඉවසත හැකි හරි කියන්කෝ නේනවද මේ කේස් එක සතියෙන් ඇල්ලුවේ නැත්තම් මට හිරෙත් යන්න වෙයි බං ඒකයි මේ බටර් තලිය රත් වෙච්ච කොත්තු රොටිය උඩට දැම්මා වගේ පපුව නිකන් උණුනේ නේද ඔන්න ඕකට තමයි කියන්නේ ආරෝ මේ කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් කියලා පොඩ්ඩයිට ඒ මොකද්ද මෙතෙන්ට ගැලපෙන්නේ නෑනේ උපහැරනේ මොකද්ද ඒක ගැලපෙන්නේ ඉතින් තොර කරන්නේ તો හිතහන් කොකට වහගෙන මෙතන මාව කන්නේ අයියෝ නිල්මැණික් මංකොල්ලා කෑම The Blue Gem of the iBoy Eating වයෙන් ඔරෝ කරතේලිස් ආදිපාදතුමාට අයත් මිල කළ නොහැකි නිල්මැණික් මංජුසාව හිටි අඩිය අතුරුදහන් වුණා. මෙයින් කම්පනයට පත් වයෙන් ඔරෝ කරතේලිස් ආදිපාදතුමාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක 84000ට නැග්ගා. ආදිපාද මාලිගාවේ ආරක්ෂාව භාරබලා තිබුණේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රෑඩ් ආරොන්ට නිසා. කිසි හිරිකිතයක් නැතුවම ඉන්ස්පෙක්ටර් උන්නේගේ වැඩ තහනම් වුණා. පැදුරෙන් බිමට වැටුණු ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රෑඩ් ආරොන් හරස් පරීක්ෂක දොරලොක් හෝන්ස්ගේ දෙපතුල ළඟ වැටුනේ අඩුම ගානේ හිරේ විලංගුවේ වැටෙන එකකින්වත් බේරගන්න කියලායි. මචං ආරා උඹ එහෙනම් හිත උදේම නැගිටලා මගේ දත් ටික මැදලා රෙදි ටික හොදලා කුස්සිය අස් කරගෙන ඒ වැඩ ටික බලාගෙන හිටපන් හරිද ડોක්ටර් මැක්සන් මචං වැටිච්ච මිනිහෙකුට ගහන එක උසස් මිනිහෙකුට උචිත නෑ මිනිහෝ මේක ඉතින් උසස් මිනිහෙක්ක මේ අකුණු පණුවෙක් නේ ඉතින් මොකටද මහ ලොකු වැඩකට ඇවිත් කුණු පණුවක
වැටුනේ. හරි. දැන් ඔය කතාව නවත්තනවා දෙන්න එක්කලා. අපි දැන් මේ අතුරුදහන් විච්ච නිල්මැණික් මංජුසාව ගැන පරීක්ෂණ ආරම්භ කරමු. ඔය මැනික් මංජුසාව අයිති සර් වහෙන්ගොරෝ කර්තේලිස් ආදිපාදතුමා ඇවිල්ල දොරලොකෝ හිමාල කුණෙක්කෝ. ඒ කියන්නේ මචං උඹ වගේ. ඩොක්ටර් මැට්සන් හරි මං කතා වැහුවා මොන කරුමියක්ද යකෝ මේ. ආදිපාදකාරයා මැනික් මංජුසාව ගේ මැද තියාගෙන බහිරවය වගේ දවස තිස්සේ ඕක දිහා බලාගෙන ඉන්නෝ මිසක් තමන්ගේ භාර්යාවටවත් කන්නාඳින්න දෙන ජාතිය මිනිහෙක් නෙවේ. හරිද? මැණික් මංජුසාවට ආරක්ෂාවක් යොදලා තිබුණේ නැද්ද ඉන්ස්පෙක්ටර්? මොකෝ නැත්තේ. ආරක්ෂිත යකඩ කූඩුවක් ඇතුලේ තමයි මංජුසාව තැන්පත් කරලා තිබුණේ. හරිද? ඊට අමතරව මගේ ආරක්ෂක වලල්ල මාලිගාව වටා පැය 24ම හිටියනේ. අන්න ඒක තමයි හේනේ. ඒ උඹේ ආරක්ෂක වලල්ල නොතිබුණා නම් අදටත් මෙනික් ටික තිබ්බතන තියෙනවා අම්මා බවෝ. දැන් එතකොට ඔය කියන්නේ මැට්ටෝ මගේ ආරක්ෂක බටයෝ හරියට රාජකාරී කරලා නැහැ කියලාද? ඒකද කියන්නේ? නෑ කලබල වෙන්න එපා ඉන්ස්පෙක්ටර් ලොස්ටර් ඩාරෝ. මූ කියන ආත ඒකනේ. නෑ එයාලා හොඳට එයාලගේ ඩියුටිය කරලා තියෙනවා. නැත්තම් ඔබේ වැඩ තහනම් වෙයියේ. අන්න ඒකනේ. මොකද කිව්වේ? මට හිරේ යන්න වෙයිද පොල්? නෑ මන්නම් හිතන්නේ මචං කොච්චර වුණත් ඔබට හිරේ යන්න වෙයි කියලා. ඒකයි. අන්න එහෙම හිතට සැනසීමක් වෙන දෙයක් කියපන් ඩොක්ටර් මැට්ටා. නෑ දැන් ඉපා ඔය දැලදක පීඩා ගන්න. මචං ඔබට හිරේ යන්න වෙන්නේ නෑ මචං බය වෙන්න එපා. ලුංගස් කියොත් තමයි. හරි. දවසට ලක්ෂවාරයක් මැරි උපදින ඉන්ස්පෙක්ටර් ලොස්රයාට් ආරොංව සනසන එක දොරලොක් හෝන්ස්ට ලේසි වුණේ නෑ. අතින් කයිට් වෙන්න හරි කියලා හිතාගෙන අසරණයට පිහිට වෙන්න දොරලොක් හෝන්ස් තීරණය කළා. ඒ අනුව සර් වහෙන්ගොරෝ කර්තේලිස් ආදිපාදවරයාගේ මාලිගයට ගිය පිරිස එතැන් පටන් පරීක්ෂණ ආරම්භ කළා. හොඳයි සර් වහෙන්ගොරෝ කර්තේලිස් ආදිපාදතුමනි. අපට කියන්න ඔබගේ නැති වුණ මැණික් වල වටිනාකම කොපමණ? හෝන්ස් මහත්මයා ඒවා මිල කරන්න බෑ ඕන්. ඒ කියන්නේ තුට්ටු දෙකක්වත් වටින්නේ නැත්තේ? කවුද මේ ගල් මූසලේ ඕන්? මම හිතන්නේ ඩොක්ටර් මැට්සන් ඒ ලැබුණු නම්බු නාමය ඔබට සෑහෙන වෙලාවක් කටපියාගෙන ඉන්න තරම් ප්‍රමාණවත් වෙයි. ඒයි මේ මැට්ටා මචං මෙන්න මෙහාට වෙලා ඉඳින්කෝ මාව හිරේ අරින දිනේ ලං කරන්න නැතුව. හොඳයි ආදිපාදතුමනි ඔබගේ මේ මැණික් මංජුසාවට දමා තිබූ අගුළුවල යතුරු තිබෙන්නේ කාලඟද? මංජුසාව තිබ්බේ මේ යකඩ සේප්පුව ඇතුලේ. ඒක අරින්නේ යතුරකින් නෙවෙයි ඕන්. එහෙනම් මොකෙන්ද ගල්ලින්ද? අටපියන් හිත. සේප්පුවට රහස් ඉලක්කම් කේතයක් යොදලායි තිබුණේ ඕන්. රහස් ඉලක්කම් කේතයක්? ඔබ හැර කවුද ඒ රහස් ඉලක්කම් කේතය දන්නේ? මගේ බිරිඳ දන්නවා ඕන්. මේ සොරකම සම්බන්ධයෙන් ඔබ ඔබගේ බිරිඳව සැක කරනවද ආදිපාදතුමනි? කොහෙත්ම නෑ හෝන්ස් මහත්මයා. ඇයි ඒ සැක නොකරන්නේ? හෝන්ස් මහත්මයා ඔව් ඊයේ රෑ මං සේප්පුව දිහා බලාගෙන ස්තෝප්පුවට වෙලා ඉන්න අතරේ මගේ බිරිඳ මගේ ඔළුව අත ගගා හිටියේ ඕන්. පොඩ්ඩක් හොව ආදිපාදතුමනි මේ. ඔබ ඔළුව කියලා කිව්වේ ඔය බෙල්ලට උඩින් තියෙන ලබු කැටේ වගේ එකද? හරි මන් තමයි ඒක හරියෝ. කියන්න ආදිපාදතුමනි ඔබගේ බිරිඳ ඔබගේ හිස අතගාමින් ඉන්න අතර කුමක්ද සිද්ධ වුණේ? එකවරම විදුලිය විසන්දි වුණා ඕන්. හොඳයි ඊට පස්සේ විනාඩි 10ක් විතර අපි ඔක්කොම කරුවලේ හිටියා හෝන්ස් මහත්මයා. ඊට පස්සේ නැවත විදුලිය ආවා. ඒ එනකොට මන් දැක්කා සේප්පුවේ දොර ඇරලා තියෙනවා. සේප්පුවේ දොර ඇරලා තියෙනවා? මැණික් මංජුසාව අතුරුදහන් වෙලායි තිබ්බේ. සාදු The iBoy eating. හෝන්ස් මහත්මයා ඔව් මේ ගවයාව මෙතනට කැඳවාගෙන ආවේ ඇයියෝ? තමන්ගේ බිරිඳට සේප්පුවේ රහස් ඉලක්කම් කේතය කියා දෙන ගවයෙක් ඉන්න ගෙදරකට එන්න ලැබීමත් මටත් එක්තරා සතුටක්. මගේ බිරිඳ මැණික් කොරකම් කළේ නෑ. කොහොමද නෑ කියන්නේ?
විදුලිය නැති වෙච්ච විනාඩි 10ම ඇය මගේ ඔළුව අතගාමිනුයි හිටියේ. ආදිපාදතුමනි විදුලිය නැති වෙලාවේ ඇය මොහොතකටවත් ඔබෙන් ඉවතට ගියේ නැද්ද? ගිනි පෙට්ටිය ගන්න යන්නේ උත්සාහ කළා. නමුත් මං ඇය අතින් අල්ලලා නැවැත්තුවා විදුලිය නැවත එනතුරුවෝ. ඇය හිටියේ මා ළඟ කියලා මට සාතිකයි දොරලොක් කෝන්ස් මහත්මයා. ඉතාම සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක්. දැන් අපි කැමති ආදිපාදතුමනි ඔබගේ මුළුතැන්ගේ සිටින අතිදක්ෂ උපවේදියා විසින් සක රස ආහාර වේලක රස බලන්න. දෙවනුව අපි ඔබගේ මැණික් සම්බන්ධ පරීක්ෂණය ආරම්භමු. ඒ දුර්ලභමි ඔය බැදපු තාර බලුව මෙහාට දාපන්. බලන්න සෝස් බෝතලේ පෙරලේ හරි. ඒ මචං ආරමේ බලන් ඉන්නේ තව වයින් ටිකක් වක් කරාන්කො මේ වීදුරුවට. මොකද්ද බං? හරි මේ අනවා බන් දානවා. සමහර විට මේක මගේ අවසාන රාත්‍රී භෝජනය වෙන්නත් බැරි නෑ මැට්ටෝ. ඔබ ඕනට වඩා කලබල වෙනවා මගේ පොලිස් මිත්‍රයා. කලබල නොවී කොහොමද බං? උඹලා මෙතන හොරකම හොයන්න ඇවිත් ඒක පැත්තකින් තියෙද්දි මෙතන ගිලිනවනේ 4 කොන පැලෙන්න. කලබල නොවී ඔහොම කනවා ඉන්ස්පෙක්ටර්. මම මේ ආහාර ගන්න අතරේ පොඩි හෝඩුවාවක් හොයනවා. උඹ ඕන මගුලක් හොයන් මචං. ඔන්න ඔය පාත්ත බිත්තර ඔම්ලට් එක මේ පැත්තට එවලා. අයියෝ. කෑමක් හම්බ වුණාම කන්න ඕනි. දුර්භික්ෂයක් කොයි වෙලේ එයිද කවුද දන්නේ? ඇයි බොලේ? ඔය කන කෑමට නම් දුර්භික්ෂයක් ඉක්මනින්ම එයි ඩොක්ටර් මැට්සන්. of the iBoy eating. ආදිපාද මාලිගයෙන් බටකට පුරා කෑම කාපු පිරිස තැන් තැන්වල වැටිලා රාමතෙල් ඇරියා. මේ අතර දොරලොක් හෝල්ස් තම ශූර ඥානය මෙහෙයවමින් සියුම් පරීක්ෂණයක් ආරම්භ කළා. ආර්යාවනි මම කැමති ඔබතුමියගේ නම දැනගන්න. මම කොනිතිකා. කොනිතිකා පවුරු ගානකි. හොඳයි. කොනිතිකා ආර්යාවනි ඔබ තවමත් තුරුණු වියේ පසුවන යුවතියක් වගේ මට පෙනෙන්නේ. නමුත් ඔබගේ සැමියා මහලු ආදිපාදවරයෙක්. මේ මැණික් සොරකම ගැන ඔබේ අදහස කුමක්ද ආර්යාවනි? මන්න හිතන්නේ මේක දේව ශාපයක්. දේව ශාපයක්? ඔව්. මගේ ආදිපාද සැමියා මසුරු කමින් තබාගෙන ඉන්න මැණික් අතුරුදහන් වුණේ දේව ශාපයක් නිසා. ඔව්. ඔබ ඒ ගැන දුක් වෙන්නේ නැද්ද ආර්යාවනි? දුකයි. නමුත් මගේ සැමියාගේ මසුරු කමට දඬුවමක් ලැබුණ එක ගැන සතුටුයි. ඔබගේ ගම් පළාත කොහෙද ආර්යාව? මගේ ගම නිව් සවුත් වේල්සයේ උඩප්පුව කියන ගමේ. උඩප්පුව කියන ගමේ? මා ඔබෙන් අහන්න කැමති ආර්යාවනි මේ මහලු ආදිපාදවරයා ඔබට කලින් මිය ගියොත් ඔබ ආපහු ගමට යනවද? අනිවාර්යයෙන්ම. ඇයි ඔබ මෙවන් විශාල මාලිගයක් අතහැරලා යන්නේ? ඇයි නතර නොවෙන්නේ? මේ සේරම බැංකුවට සින්න වෙලයි තියෙන්නේ. ඉතුරු වෙලා තිබ්බේ ඔය මැණික් ටික පමණයි. ඔව් සූදුවන්තුෙක් වගේම මසුරෙක්. ඔහුගේ ජීවිතේ දැන් පුස්සක්. ඒ කියන්නේ ඔබ ඔහු කෙරෙහි කලකිරීමෙන් ඉන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම. නමුත් මම මැණික් හොරකම් කළේ නෑ මහත්මයා. කවුද ඇහුවේ ඔබ මැණික් හොරකම් කළාද කියලා? ඔබගේ සැමියා පවා තහවුරු කළා ඔබ මැණික් හොරකම් නොකළ බව. මචං ආලා ඇහුණනේ අවුන් දෙන්නගේ කතාව. මේ මැණික් ටික නම් ජීවිතේට හම්බ වෙන්නේ නෑ ඕ. ඒක දේව සාපයක්ලු. උඹ තැටියකෝ ජම්පරයකෝ ලෑස්ති කරගනින්. ගල් බෝඩි මේ රාගිචෝ. මොන කර්මයක්ද මම්මේ? ස්කොට්ලන්ඩ් යාඩ් ලොක්ක දැනගන්න බෑ. දේවදාපයක් නවත්තන්න මේ අහිංසක ඉන්ස්පෙක්ටර් කෙනෙකුට බෑ කියලා නේද බං? The blue gem of the iBoy eating. මිත්‍යා දේවශාප කෙරෙහි කිසි දින විශ්වාසය නොතැබූ දොරලොක් හෝන්ස් මිත්‍යාවේ කඩතුරාවෙන් වසන් වෙන සත්‍යය පාදා ගන්නට වෑයම් කළා. සොරෙක් පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නොමැතිව මැණික් අතුරුදහන් වීම පිළිබඳ අනුමානය උපකල්පන කතාවක් ලෙස ගොනු කළ දොරලොක් හෝන්ස් අවසානයේ සත්‍ය සොයාගත්තා. නරඹමු කුතුහලයෙන් පිරි
අවසාන කොටස. ඒ මචං ආරා කෝබන් අපේ දොරලොක දවස් දෙකකින් ගෙදර ආවේ නෑනේ ඒකනේ බං. මෙයා කොහෙ ගියාද මන්ද? ඉක්මනට මේ මැණික් අපි රහක හොයාගත්තේ නැත්තම් මට ලබන සතිය වෙනකොට හිරේ යන්න වෙනෝමයි මැට්ටා. මචං මන්නන් ඒ වාසනාවන්ත ප්‍රීතිමත් දිනය උදා වෙනතුරු ඇඟිලි ගනිමින් ඉන්නේ මචං. උඹලා මිතුරෙක් නෙවෙයි බං හතුරෙක්. මට කියන්න තියෙන්නේ ඒකමයි. කමන්නේ ඒකට මචං උඹ ගාව සල්ලි නැති බීඩියක් ගන්න. මේ මැට්ටා. ඇයි මචං? අන්න මචං දොරලොක එනවා. අර කොනිදි කාර්යාවතන ගහගෙන එන්නේ. ඒක තමයි. ඉන්ස්පෙක්ටර් ආරම්. මගේ මිත්‍ර මැට්සන්. හලෝ මයි ඩියර්. ආඳුරනවද මේ තැනැත්තිව? මේ අර කොනිදි කාර්යාවනේ. නැහැ. මෙය තමයි ඇයත් සමග එක කුස උපන් නිවුන් සහෝදරිය. ඇය මට හමු වුණේ නිව් සවුත් වේල්සේ උඩප්පුව කියන ගමේ ඉඳලා. තනිකරම අර ආර්යාව වගේමනේ. ඔව් ඩොක්ටර් මැට්සන්. අර විදුලිය විසන්දුන අවස්ථාවේ ගිනි පෙට්ටිය ගන්න හැරුණු මොහොතේ සැලසුම් සහගතව නියම ආර්යාව වෙනුවට මේ තැනැත්තිය තමා ආදිපාදවරයාගේ හිස අත ගන්න කරුවලේම ඉදිරිපත් වුණේ. ඉන්පසු නියම ආර්යාව මැණික් මංජුසාව කරුවලේම හොරකම් කළා. කරුවලේ වුණත් ඉලක්කම් කේතයක් කරකවන්ට පළපුරුද්දෙන් කෙනෙකුට පුළුවන්. මේක කොනිතිකා ආර්යාවගේ දක්ෂ සැලැස්මක්. ඔන්න දැන් මැණික් ටිකයි හොරු ටිකයි ඔබට බාරයි ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියාඩ් ආරොන්. මචන් දොරලොක උඹ නම් දෙයියෙක් බං දෙයියෙක්. හරි. දැන් ඉතින් මචන් මේ මැණික් ටිකයි මේ කෙල්ලවයි අරන් මම වෙනින් රටකට පැන ගන්නවා බං රස්සාවට ඕන කුජීතුවක් වෙන්න කියලා. මම දැනගත්තා උඹ ඔය වගේ තකතිරු තීරණයක් ගනී කියලා ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියාඩ් ආරොන්. ඒ නිසයි මම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටත් මේ ගමම්ම එන්න කිව්වේ. අන්න ඉන්නවා වත්ත වටේම උඹේම නිලධාරි. දැන් උඹ ඒගොල්ලොත් එක ඕන දෙයක් කරගනි. අන්න ඒක නම් බලු වැඩේ හොඳේ.